මම මොහම්මද් සංක මම අද ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අකුණු සැර වදිනවා වගේ ඉෆෙක්ට් එකක් හදාගන්නේ කොහොමද කියන එක පිළිබඳව. මුලින්ම මම කරන්නේ මෙන්න මේ ෆිල්ටර් කියන මෙනුවට ගිහිල්ලා ෆිල්ටර් මෙනුවේ මෙන්න මේ රෙන්ඩර් කියන මෙනුව ලබාගෙන මේ ක්ලවුඩ්ස් කියන එක ලබා දෙනවා. දැන් ඔබට පේනවා ඇති මෙහි මේ ආකාරයෙන් අකුණු ගහනවා වගේ ස්වරූපයකට වලාකුළු වගේ දෙයක් ඇති වුණා. ඊපස්සේ මම නැවත කරන්නේ ෆිල්ටර් මෙනුවට ගිහිල්ලා මේ රෙන්ඩර් කියන එකෙන් ඩිෆරන්ට් ක්ලවුඩ්ස් කියන එක ලබා දෙනවා. දැන් ඔබට පේනවා ඇති මේ ආකාරයෙන් නිර්මාණය වුණා. ඊපස්සේ මම කරන්නේ ඉමේජ් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේ ඇඩ්ජස්ට්මන්ට් තුලින් මම මෙන්න මේ ලෙවල් කියන එක ලබා දෙනවා. මේදී මෙන්න මේ තිබෙන ලෙවල් එක තමයි මේ පෙන්වන්නේ. මම මේ වෙනස් කර ගන්නවා 3.4ක් වශයෙන් උත් මෙහි මම 64ක් වශයෙන් උත් වෙනස් කරනවා. ඕකේ කරනවා. දැන් අපිට වෙන්නේ නැති මේ ආකාරයෙන් නිර්මාණය වුණා. ඊපස්සේ මම කරන්නේ මේ ඉමේජ් කියන එකට නැවත ගිහිල්ලා මම ඇඩ්ජස්ට්මන්ට් තුලින් ඉන්වර්ට් කියන එක ලබා දෙනවා. ඔබට ඒකට පේනවා ඇති මෙන්න මේ ආකාරයෙන් මෙහි විදුලි කොටන වගේ ස්වරූපය ඉතාමත් දීප්තිමත් වුණා. ඊපස්සේ මම සිදු කරන්නේ නැවත ඇඩ්ජස්ට්මන්ට් කියන ලෙවල් එකට ගිහිල්ලා මේ hue saturation කියන එක මම ලබාගෙන මේ කලරයිස් එක ලබා දෙනවා. ඊපස්සේ ඔබට පේනවා ඇති මෙන්න මේ ආකාරයෙන් මේ නිර්මාණය වුණා. මෙහි කලර් එක මම වෙනස් කර ගන්නවා මෙන්න මේ ආකාරයට. ඔබට පේනවා ඇති අපි මේ ආකාරයෙන් මේ ලබාගෙන ඔකේ කරනවා. දැන් ඔබට වෙන්නේ විදුලි සැර වදිනවා වගේ මේ තිබෙනවා. මේ නැවත අපි සංකීර්ණ කරගන්න පුළුවන්. ඔබ දන්නවා මෙතනින් අපිට පුළුවන් ඩුප්ලිකේට් ලේයර් එකක් ලබා ගන්න. මම මෙතෙන් ඩුප්ලිකේට් ලේයර් ලබාගෙනවා. ලබාගෙන මම මේ රොටේට් කරනවා එඩිට් එකට ගිහිල්ලා එඩිට් එකෙන් ට්‍රාන්ස්ෆෝර්ම් එකේ මම රොටේට් කියන එක ලබාගෙන මේ මම මේ ආකාරයෙන්ම රොටේට් කරනවා. රොටේට් කරලා මම එන්ටර් කී එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරලා මම මෙන්න මේ ඉරේසර් කියන ටූල් එක මම ලබා ගන්නවා. ලබාගෙන ඉතින් මෙහි තිබෙන්න ඕනේ මේ වගේ ටූල් එකක් නෙවෙයි මේ අපි වගේ බොඳ වෙලා තියෙන බ්‍රෂ් එකක් තමයි මේ අපි ලබා ගන්න ඕනේ ඉරේසර් ටූල් එකක් වශයෙන්. ඊපස්සේ මම කරන්නේ මේ මෙන්න මේ ආකාරයෙන් මෙහි අපට පේන ධාරය අපි මේ ආකාරයෙන් ඉවත් කර ගන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති මේ තරමක් සංකීර්ණ ස්වභාවයකට ආවා. ඉතින් අපිට මේ සේව් කරගන්න පුළුවන් ඉමේජ් එකක් ඔස්සේ මේ ආකාරයෙන් තමයි අත්‍තරම අපි සේව් ඇස් එකට ගිහිල්ලා මේදී අපිට අවශ්‍ය කරන පින්තූරයක් වශයෙන් ලබා දෙන්න පුළුවන්. JPG වශයෙන් ලබා දෙන්න. මම ඩෙස්ක්ටොප් එකේ මම මේ සේව් කරනවා. අපි බලමු. මම දීලා සේව් කරන්න පුළුවන්. මම මේ ඕකේ කරනවා. ඊපස්සේ මම නැවත බැලුවොත් ඉමේජ් එකක් වශයෙන් මේ අපිට ඕපන් කරගැනීමේ හැකියාව තිබෙනවා. අකුණක් නිර්මාණය කර ඇත්ත ආකාරයට. දැන් අපි නැවත පාඩම් මාලාවකින් මේ වගේ